සාදරයෙන් පිළිගන්නවා අපේ Unique ICT YouTube channel එකේ Python video series එකේ ඊළඟ වීඩියෝත් එක්ක. අද අපිට කතා කරන්න තියෙන්නේ operators වලින් අපි Python වලදී භාවිතා කරන ඔයාලගේ syllabus එකේ කතා කරන අවසාන operators జాතිය ඒ තමයි bitwise operators. එහෙම නැත්නම් බිටුමය මෙහෙයවන bitwise operators. හරි. මේ bitwise operators විදියට අපි කතා කරනවා දේවල් කිහිපයක්. ඔයාලා මතක තියාගන්න මේ bitwise කියන්නේ බිටු අනුසාරිත කියන එකනේ. හරිද? يعني බිටුත් එක්ක භාවිත වෙන ඔපරේටර්ස් නේ අනිවාර්යයෙන්ම මේ bitwise කියන්නේ ඒකනේ. හරිද? ඒතර අනිවාර්යයෙන් මෙතනදී මේ බයිනරි වැලියුස් වල මොනවා හරි ඔපරේෂන්ස් තමයි වෙන්න ඕනි. හරිද? ඒක මුලින්ම තේරුම් ගන්න. bitwise ඔපරේටර්ස් යටතේ ඔයාලා කතා කරන ඔපරේටර්ස් ಜಾති කිහිපයක්. එකක් මේක, අනිත් එක මේක, අනිත් එක මේක, මේක සහ මේක. මෙතනින් නම් වශයෙන් කිව්වොත් මේකට අපි කියනවා not එක. මේ ඔයාලා දන්නවා කීබෝඩ් එකේ මම දැකලා ඇති. මේක O, මේක and. මෙන්න මෙයා ඔයාලා ඉගෙනගෙන ඇති මේක ඔයාලගේ මැත්ස් වලදී එහෙම O level මැත්ස් වලදී එහෙම මොකද්ද මේ power එක කියලා. ඔන්න අතර ගොඩක් අය වැරදියට තේරුම් ගන්නවා. හරිද? අපි කතා කළා මේක පටන් ගත්තේ මේ ගණිතමය මෙහෙයවන යටතේ අපි power එක දාන්නේ මෙන්න මෙහෙම කියලා. හරිද? තරු දෙකක් යටතේ. එතකොට ඒක උඩින් එන එකක් නෙමෙයි වෙන්නේ. හරිද? normal අපි දැන් ඒ කියන්නේ මෙහෙම නෙමෙයි අපි ඒක දාන්නේ. හරිද? මොකද අපිට Python course ලියද්දී මුකුත් සුපර් කේසස් දාන්න බෑනේ. හරිද? අපිට normal මෙන්න මේ විදිහට තමයි දාන්න තියෙන්නේ ඔක. එතකොට මේකෙන් කියන්නේ දෙකේ තුන්වෙනි බලය කියලා. හරිද? එහෙනම් මේ power එක represent කරන්නේ මෙන්න මේ stars දෙකේ. හරිද? එහෙනම් මේ තියෙන්නේ power එක නෙමෙයි. ඒක මුලින්ම තේරුම් ගන්න. හරිද? මේ තියෙන්නේ soar එක. හරි. ඊට පස්සේ මේකට අපි කියනවා shift bit left කියලා. මේක shift bit right කියලා. ආයෙත් මම පොඩි දෙයක් මතක් කරන්නම්. ඔයාලා කලින් වීඩියෝ එකේදී බැලුවා logical operations. ඒකෙදි අපි කතා කළා O gate එක and gate එක සහ not gate එක. එතනදී අපි කතා කළේ තාර්කික නැත්නම් බූලියානු අගයන් ගැන. හරිද? එතකොට ඒකෙදි අපිට ආවේ value එක විදිහට එක්ක true false නැත්නම් 1 0. මොකද බූලියානු අගයන් තමයි ප්‍රතිදාන විදිහට එන්නේ. මෙතනදී ඔය කතාව පොඩ වෙනස් වෙනවා. මේකදී binary operations තමයි වෙන්නේ. හැබැයි ප්‍රතිදානෙන් වෙනස් වෙනවා. අපි බලමු මොකද්ද මේ කතාව කියලා. මම මුලින්ම මෙන්න මේ note එක ගැන පොඩ්ඩක් කතා කරන්න. මෙන්න මේ value එක. මේක මෙන්න මෙහෙම දාන්න හරිද? normal මේ විදියට. හරි. අපිට මේක ලේසියෙන් පැහැදිලි කරන්න මෙහෙම. මෙන්න මෙයාගේ තේරුම -n-1 කියන එක. එතකොට මේ n කියන්නේ මෙන්න මෙයාට. මෙන්න මෙතන දාන අගයට. හරිද? n කියන්නේ අගයට. එහෙනම් දැන් අපි මෙන්න මේකට ආදේශ කරන් බලමු. ඔයාගේ මේ අගේ n ට අපි ආදේශ කරන් බලමු මේ අගේ. එතකොට n කියන්නේ මොකද්ද? 10 නේ. එහෙනම් -10 -1. මොකක්ද උත්තරේ? -11. හරිද? මම හිතනවා ඔයාලට ඒක පැහැදිලිද කියලා. ඔක පොඩ පැටලෙන්නේ මෙන්න මෙතනදී. මම දානවා මේකට -10 කියලා. දැන් අපි බලමු. දැන් මතක තියාගන්න දැන් මෙයා කවුද? මෙයා ඇවිල්ලා n. හරි? එයා n.
එහෙනම් අපි සාමාන්‍ය විදිහට ලියමු -n-1 n කියන්නේ ඍණ 10 නම් ඍණ 10 මොකද n කියන්නේ ඍණ 10. ඒතකොට මෙයා ඇවිල්ලා මෙයාමයි. හරි. ඍණ 10 ඍණ 1. හරි. දැන් බලන්න ඍණයි ගුණ වුණාම අපිට එනවා ධන 10 ඍණ 1 සමානයි 9යි. ඔන්න දැක්කද මේ වැලියුස් ටික වෙනස් වුනේ ඉතින්. අපිට මෙතන ඍණ આવොත් n ධන වෙනවා. n ධනාගයක් වෙනවා. මොකද මෙතන ඍණ 10 වෙන හින්දා. හරිද? minus into minus 10. හරි. එහෙනම් මම හිතන එක තේරෙන්නේ නැති කියලා. මේක ගොඩක් අය අමතක කරගන්න. ගොඩක් අය පටල ගන්නවා. ඒ නිසා ලේසියෙම තේරුම් ගන්න පුළුවන් මේක. අපිට ආයිත් ගමු පොඩි වැලියුව. පහ ගමු අපි. දැන් හිතන්න -n-1 n කියන්නේ මෙතනදී 5යි. එහෙනම් මේකේ උත්තරේ ඍණ 6යි. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. හරි. හොඳයි. අපි දැන් යමු එහෙනම් මෙන්න මේකට. නැත්තම් O එකට. හරි. මෙතනදී කතා කරපු O එකයි කලින් ලොජිකල් ඔපරේෂන්ස් වල කතා කරපු O එකයි පොඩ්ඩක් මතක් කරගන්න. ඒකේ කොහොමද අපි O එක දැම්මේ? මේක අපි O එක දැම්මේ සිම්පල් වලින්. හරිද? ඒක මම නිකන් මතක් කරේ මෙතනදී මොකද ගොඩක් අය දැන් අපි ලොජික් ගේට් එහෙම තියදී ගොඩක් වෙලාවට O and not එහෙම දාන්නේ කැපිටල් වෙන්නේ. ඒතර පුරුද්දක් තියෙන්න පුළුවන් අපිට කෝර්ස් එකදී එකපාරට දාන්න පුළුවන් කැපිටල් වලින්. හරිද? දැන් මෙතනදී අපි කොහොමවත් ඉංග්‍රීසි අකුරු ලියන්නේ නැහැ නේ. හින්දා මෙතන දෙක වෙනසක්. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට තියෙන්නේ මේ තනි කෙලින් ඉර මේකවා කීබෝඩ් එකේ දැකලා ඇති. හරි අර ඩෑෂ් එකත් එක්ක තියෙන්නේ කී එකේ. හරි. හරි. අ, මේකෙන් කියන්නේ මෙහෙම දෙයක්. දැන් කලින් අපි ඕ එකේ මොනවද කරේ? අපි කතා කළා true or false. මෙහෙම. හරි. මේ වගේ දේවල් අපි මෙතනදී කතා කරේ. මේක එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. මම කිව්වා මේකේ bitwise operations තමයි වෙන්නේ. හැබැයි දාන values normal අපි decimal values දාන්නේ. අපි නිකන් ගමු example එක. 10 ඕ 5. දැන් කොහොම මේකේ bitwise operators? ආ. එහෙනම් එහෙම කරන්න නම් මේ දෙන්නව අපි මුලින්ම binary values කරගෙන ඉන්න ඕනේ. 10 binary value මොකද්ද? 1.01 බිංදුව. 5 0.1 0.1. හරි. දැන් බලන්න මේ දෙන්නව එකතු කරන්න. නේද? දැන් මේ දෙන්නව ඕගේ එක්ටින් යව. 0.1 1.1 0.1 1. දැන් ඔයාලට එනවා 1.1 හැබැයි මේක නෙමෙයි ඔයාලට එන ආන්සර් එක. ආන්සර් එක තමයි මේකේ ඩෙසිමල් වැලියු එක නැත්නම් දශමයාගේ. මේකේ දශමයාගේ මොකද්ද? 1 2 4 8 15. එනවාට මෙන්න මේ වැලියු එකේ ආන්සර් එක විදියට එනවා. මොකද්ද? 15. හරි. තේරුණා නේද? ඔයාලට දෙන වැලියුස් වල බයිනරි වැලියුස් ගත්තා. ඒක ඕකලා ඒකින් එන අවුට්පුට් එක නැත්නම් ඒකින් එන ආන්සර් එක ඩෙසිමල් කරන්න තියෙන්නේ. නැත්නම් දශමය කරන්න තියෙන්නේ. හරි. තව එකක් බලමු අපි. 20 ඕ 2 බලමු. 20 හදන්න මට ඕනේ 16. 8 එපා. 4 ඕනි. 2 එපා 1 එපා. 1යි 2යි 4යි 8යි 16යි 16 4යි 20. දෙක හදන්න මට ඕනේ 2 විතරයි. දැන් මේක ඕක කරන්න. බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි 1යි 2යි 4යි 8යි 16යි 16යි 4යි 20යි 20යි 2යි 22යි 8 එනවා උත්තරේ 22. හරි. අපිට මේව ගහලත් බලමු පොඩ්ඩක් කෝඩ් එකේ බලමු. පයිචාම් මේකට මම යනවා.
අපි මුලින්ම ගහලා බලමු අපේ not operator එක. print. ඔයාලා මේක keyboard එකේ දැකලා ඇති මම හිතන්නේ key එකක් විදිහට තියෙනවා. අපි දාමු 10. අපිට දැන් එන්න ඕනේ මොකද්ද? ඍණ 11. හරි. ඊට පස්සේ අපි දාමු මේකට ඍණ 10. එතකොට අපිට එන්න ඕනේ ධන 9. හරි. ආන්සර්ස් පේනවා ඇති. හොඳයි. දැන් අපි බලමු අර අපේ ඔපරේටර්ස්. 10 O 5 15 අපිට ආන්සර් එක විදිහට ලැබෙනවා. ඊට පස්සේ අපි මෙතන දාමු 20 O 2 22. හරි. දැන් ඔයාට මම හිතනවා මේ print එක ඇතුලේ ඇයි මේක දැම්මේ කියලා දෙන්න ඕනේ නැහැ කියලා. මොකද අපි දන්නවා ප්‍රතිදානයක් අපිට ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම print එකක් ඇතුලේ දාන්න ඕනේ. අපිට එහෙම නැත්නම් මේක මෙහෙම කරන්න පුළුවන්. මේක variable එකට assign කරලා variable එක print කරන්න පුළුවන්. දෙකෙන් මෙන්න එකම වැඩේ. හරි. මම හිතනවා ඒව නම් දැන් මම කියලා දෙන්න ඕනේ නැහැ කියලා. හරි. එහෙනම් ඕ එකත් හරි. ඊළඟට අපිට තියෙන්නේ and එක. and එක මෙතන කතා කරන්න. and එකේ ඔයා දන්නවා මෙන්න මේ sign එක. මේක අපි කොහොමත් and එක කියලා දන්නවා. එහෙනම් මෙතනදී තියෙන්නේ ඉතින් ඔයාලට මොකක් හරි value එකක් දෙනවා නම් මේ value එක binary values ටික ගත්තා. ඒක and කළා. ඒකෙන් එන answer එක ආයි decimal කරලා උත්තරේ ගන්න. අපි බලමු. 0 and 1 0 1 and 0 0 0 and 1 0 1 and 0 0. ඒ කියන්නේ මේක බිඳුවයි value එක ඉන්නේ බිඳුවයි. ඊට පස්සේ බලමු 7 and 15 ගමු. 15 කියන්නේ අපිට හදාගන්න පුළුවන් බයිනරි 1 1 1 1 7 කියන්නේ බිඳුවයි 1 1 1 හරි 1 1 and 1 1 1 and 1 1 1 and 1 1 බිඳුවයි බිඳුවයි අපිට ආන්සර් එනවා 7. හරි ඊළඟට අපි තව එක්සාම්පල් එකක් බලමු එහෙනම් මම හිතනවා දැන් ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා අපි ගමු නිකන් 9 and 10 වගේ හරි මොකද කරන්න තියෙන්නේ 9 බයිනරි කළා 1.0.1 10 බයිනරි කළා 1.1.1යි AND ගේට් එකෙන් යවුවා බිඳුවයි 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 1යි ආන්සර් එක 8යි හරි අපිට මේක එකක් බලමු එහෙනම් අපි පයිචාම් වල 9 and 10 අපිට ආව ආන්සර් එක 8 කියලා බලමු හරි මේක පැහැදිලි අපි තව එකක් බලමු අපි බලමු 10 and 5 අපිට ආව 0 කියලා ආන්සර් එක 10 and 5 ආන්සර් එක 0 කියලා හරි පැහැදිලි එහෙනම් end එකත් හරි. හොම බලමු පොඩ්ඩක් අපේ ඊළඟ එක. මම අර වාඩි කිව්ව ගොඩක් අය පටල ගන්නවා කිව්වේ ඒක. ඒ තමයි සෝර්. ගොඩක් අය මේක පව 1 කියලා හිතලා පටල ගන්නවා. සෝර්ගේ මොකද උනේ? සෝර් ගේට් එකේද මොකද උනේ? ඉන්පුට්ස් අසමාන නම් අවුට්පුට් එකයි. මම නේ සෝර් ගේට් එක අදින්නම් මේ. බිඳුවයි බිඳුවයි 1 1 බිඳුවයි 1 බිඳුවයි 1 බිඳුවයි ඉන්පුට් අසමාන නම් තමයි අවුට්පුට් එක වෙන්නේ. අසමාන තැන් මෙතන සමාන නම් බිඳුව. හරි. දැන් බලමු අපි සෝර් බලමු සෝර් දාලා මෙතනදී අපි එක්සැම්පල් එකකට ගමු 10ම ගමු 10 සෝර් 5 බලමු 10 කියන්නේ 1.1.5 කියන්නේ 0.1.1 දැන් බලන්න අසමාන ඉන්පුට්ස්
එහෙනම් 1යි අසමාන නම් 1යි අසමාන නම් 1යි අසමාන නම් 1යි 15යි. ඊට පස්සේ පිකම් 15යි 7යි 1යි 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 0යි 1යි 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 නම් 0යි 1යි 1යි 0යි 1යි 1යි 0යි. මොකද ඉන්පුට් සමානයි. මෙතන ඉන්පුට් අසමානයි. හින්දා 1යි වැලියු එක අපිට 8ක් කියලා. හරි තේරෙනවද ඒක? සෝර් ගේට් එකෙන් වෙන දේම තමයි වෙන්නේ. හැබැයි වෙනස තියෙන්නේ අපි බයිනරි අපි ඩෙසිමල් වැලියු එක අපිට දෙන්නේ. ඒක අපි බයිනරි කරලා ඒකේ ආන්සර් එක අරගෙන ඒ කියන්නේ ඒක සෝර් ගේට් එකට දාලා ඊට පස්සේ ඒකෙන් එන ආන්සර් එක ආයිත් අපි ඩෙසිමල් කරලා දෙන්න ඕනේ. දශමය කරලා දෙන්න ඕනේ. හරි. සෝර් 15 ඇවිල්ලා තියෙනවට පේනවා. ඊට පස්සේ අපි ගත්තා 15 සෝර් 7 9 කියලා ඇවිල්ලා තියෙනවා. හරි. මම හිතන්නේ ඒ ටිකත් පැහැදිලි ඇති කියලා. හරි. ඊළඟ දෙන්න. ටිකක් වැදගත් දෙන්නේ. ඕකත් ගොඩක් ළමයි පටල ගන්න තැන. හරි. බලමු. ඒ තමයි මෙන්න මේ left bit shift එකයි right bit shift එකයි. හරි. මේකේ තේරුම bits ටික මම ඔය එක්සැම්පල් එකෙන් මෙහෙම කියන්නම්. බලන්න. මම දෙනවා මෙන්න මෙහෙම. මේකේ තේරුම තමයි මෙන්න මේ අගයේ බයිනරි අගය bit දෙකකින් වම් පැත්තට යවන්න ඕනේ කියන එක. හරිද? ඒකේ තේරුම මෙන්න මෙහෙම. දැන් ඔයා 10 කියන එක ලියනවා 1.1.1 කියලා. දැන් bit දෙකකින් වම් පැත්තට යවන්න. දැන් ඔයා හිතන්නේ ඔයා ඉන්නේ මෙතන නේද? ඔයාගේ දශම සිත් තියෙන්නේ මෙතනනේ. bit දෙකකින් වම් පැත්තට යනවා කියන්නේ මෙයා දැන් මේක මෙහෙමනේ තියෙන්නේ නේ. කොහොමද තියෙන්නේ? එතන දැන් bit දෙකකින් වම් පැත්තට යනවා. හරිද? එතකොට අපි බලමු. මෙයා මෙතන නෙවෙයි මෙතනට එනවා. හරිද? එහෙනම් එයා 1යි. මෙතන ඉඳපු එක්කෙනා මෙතනට එනවා. බිංදුව. මෙතන ඉඳපු එක්කෙනා මෙතනට එනවා. 1යි. මෙතන ඉඳපු එක්කෙනා මෙතනට එනවා. එතකොට දැන් මේ දෙන්නට මෙයා එනවා මෙතනට. මෙයා එනවා මෙතනට. හරිද? ඔයා බලන්නේ මේ පැත්ත විතරයි. හරිද? තේරෙනවද? අර ඊතලයේ තුඩ තියෙන පැත්තට shift වෙනවා. හරිද? එතකොට ඔන්න දැන් ඔයාලට මෙහෙම වැලියු එකක් එනවා. දැන් ඔයා මේක ගන්නවා 1 2 4 8යි 16 32යි. ඔයාලට එන උත්තරේ 40යි කියලා. හරි? වැඩේ පැහැදිලිද? මේක මම ඉගෙන ගන්න. නැත්නම් මම උගන්වන්නේ මීට චුට්ටක් ලේසි විදියට. මේ විදියට පුරුදු වෙන්න. හරිද? ඒ කියන්නේ කවුරු ආවට මේ වෙනස් කරන්න හැදුවත් මේ විදියට පුරුදු වෙන්න ඔයාලට ඒක සෙට් වෙනවා නම් එහෙම නැත්නම් ඔයා මේ විදියට පුරුදු වෙන්න අර බිට්ස් යන්නේ ඒ පැත්තට තුඩ තියෙන පැත්තට ඒතර ඔයාලට තියෙන්නේ ඒ පැත්තට යන්න හරිද දශම තියති තියාගෙන ඒ පැත්තට බිට් යවන්න තියෙන්නේ මම මේක ඉගෙන ගත්තේ එහෙම නෙමෙයි මම ඔක ඉගෙන ගන්නේ මෙහෙම සහ මම උගන්වන්නෙත් මෙහෙම 10යි 2 තියෙනවා මේකේ මේ කට ඇරිලා තියෙන පැත්ත තියෙනවනේ හරිද මම කරන්නේ මෙන්න මෙතන තියෙන අගෙන් බින්දු ගාණක් දානවා මේ අගයට බලන්න දැන් 10 කියන එක මම ලියලා 1.1.1 කියලා හරිද දැන් තියෙන්නේ මෙතන කට ඇරලා තියෙන පැත්තේ. කට ඇරලා තියෙන මේ පැත්තට දෙකක්. හරිද? කට ඇරලා තියෙන මේ පැත්තට නම් මම ඒ පැත්තට දෙකක් දානවා. හරි තේරෙනවද? කට ඇරලා තියෙන පැත්තට මම බිංදු දෙකක් දානවා. ඒ කියන්නේ මට තියෙන කට ඇරලා තියෙන පැත්තට බිංදු දාගෙන යන්න. මට දැන් ආයි පැලිය වෙන 40. අපි දැන් ඉතින් තව එකක් කරලා බලමු. අපි කරමු 5. 5 විදාම මේ මම 5 ලියන 1.1 කියලා දැන් කට ඇරලා තියෙන පැත්තට බිංදුවක් දානවා. උත්තරේ 10යි. තේරෙනවද? හිතන වැඩේ තේරෙන්නේ නැති කියලා. හරි සරලයි ඒක. දැන් බලන්නකෝ මේ පැත්තට. මම ආයෙත් අර පළවෙනි ඉතිරි කියලා දෙන්න. 10යි මේකේ තියෙන්නේ මොකද්ද? මේක රයිට් shift වෙන්නේ. ඒ කියන්නේ දකුණු අත පැත්තට shift වෙනවා. දැන් මම ලියනවා මේ 1.1 1.1 ඔහොම.
දැන් shift එන්නේ කොහෙටද? දකුණු අත පැත්තට. bit කීයද? දෙකක්. මෙතන තියෙන්නේ shift එන්න ඕනේ bit ගන්න. හරිද? දැන් ඔයා බලන්න එතකොට දකුණු අත පැත්තට bit දෙක යනවා කියන්නේ මෙතන තියෙන මෙතනට මෙතනට යනවා. හරිද? එහෙනම් මේ කියනවා අපිට එයා මෙතනට යනවා බිඳුවයි. මෙයා එනවා මෙතනට 1යි. මෙයා එනවා මෙතනට. මෙයා එනවා මෙතනට. ඔහොම. මං කෝ දශම සිතෙන් වම් පැත්තට අපි කොහොමද ගන්න කියන්නේ ඉතින්. හරිද? එහෙනම් මෙතනදී අපේ උත්තරේ එනවා 1යි 2යි උත්තරේ 2යි. දැන් අපි අර අනිත් ඉදිරි ඉගෙන ගමු. කොහොමද? 10යි මං කරන්නේ මොකද? 10 ලියනවා. කට ඇරිලා තියෙන පැත්තට මෙහෙම යනවා. තේරෙනවද? කට ඇරිලා තියෙන පැත්තට මම යනවා. එතකොට මට එනවා මෙන්න මෙතන දශම තිත. එතකොට මට මේක ලියන්න පුළුවන් මෙහෙම. හරි ඊට පස්සේ මම දශම තිතේ මේ වම් මත පැත්ත විතරයි ගන්නෙ. ඒ නිසා මට එනවා 1යි 2යි උත්තරේ 2යි. මේකෙත් ඔය කතන්දරේම වුණේ. හරිද? දැන් බලන්න. මම ඉන්නේ මෙතන. 10 අපි බලමු 10 අපි පහ ගමුකෝ. පහ ගත්තොත් මම ඉන්නේ කොතනද? මම ඉන්නේ මෙතන. මට තියෙන දශම තිත අරන් යන කට ඇරලා තියෙන පැත්තට. දශම තිත මෙතනට එනවා කියන්නේ තව ඉස්සරහට බිඳුවක් ඇඩ් වෙනවා කියන්නේ. තේරෙනවද? මේකේ බලන්න දශම තිත මම අරන් යනවා කට ඇරලා තියෙන පැත්තට. කියන්නේ වමට. මෙතනදී මම දශම තිත අරන් යනවා දකුණට. හරිද? ඒක මම ඉගෙන ගත්ත විදිය. මම හිතනවා ඔයාලට ඒක සෙට් වෙයි කියලා. හරිද? ඒක ලේසි. අර පැටලෙනවා පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ මම දෙපැත්තටම ඉගෙන ගන්න වාගේ වැඩක්. හරිද? මේක තමයි මම ඉගෙනගෙන තියෙන විදිය. ඒක ලේසි. මොකද කට ඇරලා තියෙන පැත්තට යන්න තියෙන්නේ. හරිද? අපි තව එක්සැම්පල් එකක් බලමු ඕන්න. අපි බලමු 8 බිට් එකකින් යවල 1.0.0.0 දශම සිත මෙතන මම මොකද ගන්න දශම සිත අරන් යනවා මෙතනට. මෙතනට අරන් යනවා මෙතන බිඳුවක් තියෙන්නේ බෑ. එහෙම නැත්තම් කට ඇරලා තියෙන පැත්තට බිඳු දාන්න. අපිට එනවා මෙහෙම 1යි 2යි 4යි 8යි 16 කියලා. මේ පැත්තේ ගමු ඒක. 1.1 දශම සිත මෙතන කට ඇරලා තියෙන මේ පැත්තට. එහෙනම් මේ පැත්තට දශම සිත මෙතනට යනවා. ඉතින් අපිට එනවා 1යි 2යි 4යි 4. ඉතින් බලමු මේ දෙක. ඔයාලත් මේවා ප්‍රැක්ටිකල් කරලා බලන්න. 10යි 2යි මට ආවේ 40. සෝරි පොඩ්ඩක්. සරි. අනිත් පැත්තට මට පේනවා ඇති මේ හරි 40 මට ඇවිල්ලා තියෙන්නේ. මොකද උනේ එතකොට 10 ලිව්වා ඒකේ බයිනරි අගයට බිට් දෙකක් පිටිපස්සට එකතු වුණා. නැත්නම් දශම සිත දකුණු අත පැත්තට ගියා. හරිද? ඒක අනිත් පැත්තට ඉගෙන ගත්ත හැකි shift වෙනවා වම් අත පැත්තට. shift වෙනවා කියන්නේ දශම සිත පැත්තේ තියෙන බිංදු ටික මේ පැත්තට එනවා කියන්නේ. හරි. දශම සිතෙන් අනිත් පැත්තට එනවා කියන්නේ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව පැත්තට එනවා කියන්නේ. ඊට පස්සේ අපි බලමු මේක 8යි 1යි අපිට එනවා 16 අපිට ආවෙත් 16. අපි අනිත් පැත්ත බලමු 10යි මේකෙන් අපිට ආවේ 2. එවන අපිට ඇවිල්ලා තියෙන 2. හරි. එනවා 2. ඊට පස්සේ 8 බලමු. 8ෙන් අපිට ආවේ පිට මේ පැත්තට ගියා කියන 4. ආන්සර් ඇවිල්ලා තියෙනවා 4. හරිද? ඒක ඔයාලට කැමති විදිහකට ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඔච්චරයි අපිට මේ bitwise operators කියලා කතා කරන්න තියෙන්නේ. හරි bitwise operations වලදී අපි කතා කරන්නේ මෙච්චරයි. අදින් අපිට මේ operators අපේ syllabus එකේ කතා කරන operators ටික ඉවර කරගන්න පුළුවන්. හරිද? මම හිතනවා ඔයාලට මේ ටික සියල්ල පැහැදිලි ඇති කියලා. මේ වීඩියෝස් ආයි ආයි බලන්න. ඔයාලට තේරෙනකම් බලන්න. ප්‍රැක්ටිකල් කරන්න. ඒක තමයි වැදගත්ම දේ. හරිද? මොනවාරි ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. නම්බර්ස් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. අපි ඊළඟ වීඩියෝෙන් පොඩ කතා කරමු ප්‍රමුඛතාව මත මේ ඔපරේටර්ස් ඔක්කොම ටික ගත්තොත් කොහොමද ප්‍රමුඛතාව තියෙන්නේ මොනවටද වැඩිම ප්‍රමුඛතාවක් තියෙන්නේ මොනවටද අඩුම ප්‍රමුඛතාවක් තියෙන්නේ කොහොමද අපි මේ ප්‍රමුඛතාවන් ගලපගෙන ගණන් හදන්නේ කොහොමද වැලියුස් ගන්නෙ ආන්සර්ස් ගන්නෙ හරි අපි එක්සැම්පල්ස් එක මේ ඔක්කොම ඔපරේටර්ස් දාලා ඔපරේටර්ස් ප්‍රයොරිටි ගැන වෙනම කතා කරලා කොහොමද අපි හරියට වැලියු එකක් ගන්න කියන එක ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු